හාය යාළුවනේ මෙන්න ගෙනාවා කාලයක් තිබිච්ච මගේ ලොකු ආසාවක් මම කලින් ඩ්‍රෝන තිබ්බා කීපයක් ඒවල ඉතින් පොඩි පොඩි ඩ්‍රෝනස් ඔය මේ පොඩි යනවා දැන් මම මේ පාර ප්‍රොෆෙෂනල් වැඩ කරන් ඩ්‍රෝන් එකක් ගත්තා ඉතින් මම ඔයාලට මේ වෙලාවේ කියන්නවා මගේ මේ වීඩියෝ එකේදී මම විශේෂයෙන්ම මේක ප්‍රොමෝෂන් එකකුත් නෙමෙයි විශේෂයෙන් අපි වෙනුවෙන් ස්පොන්සර් කරලා නෙමෙයි මම විශේෂයෙන් කියනවා මේ ඩ්‍රෝන් එක ගෙන්නන්නේ කවුද කියලා ඉතින් මම ඩ්‍රෝන් එකක් ගොඩ කාලෙක ඉඳන් හෙව්වා මගේ වැඩවලට පොඩි වැඩවලට අවශ්‍ය කරන නිසා මම ඩ්‍රෝන් එකක් ලොකු කාලයක් තිස්සේ ඉඳන් හෙව්වා කොහොමද මට මගේ බජට් එකට ගැලපෙන්න හොඳ ඩ්‍රෝන් එකක් ගන්න කියලා ඉතින් මට ඔහොම Facebook වල TikTok වල හැමතැනම හොයනකොට මට හම්බුණා SPK ස්ටෝර් කියලා වෙලා මට මේ ඩ්‍රෝන් කරන මල්ලි කෙනෙක්ගේ මම පස්සේ කතා කරලා බලන පොඩි මල්ලි කෙනෙක් ඉතින් හරි හොඳයි අයියේ එන්න කියලා කිව්වට පස්සේ අපි මායි මගේ සසිඳු යාළුවත් එක්ක වැස්සේ තෙමීගෙනම අපි ගියා කොබේ ගන්නේ මේ මල්ලිගේ ගෙදර තියෙන කොබේ ගන්නේ මේ මල්ලි මාර හොඳයි පොඩි මල්ලි කෙනෙක් අවුරුදු 22ක 23ක විතර පොඩි මල්ලි කෙනෙක් කැම්පස් යන පොඩි මල්ලි කෙනෙක් ඉතින් මේ මල්ලි තමයි බලින්නම් මේ පොටන්සික් කියන බ්‍රෑන්ඩ් එක මේන් ඒජන්ට් ඒ කියන්නේ ලංකාවට ගෙන්නන්නේ ඒ වගේම මේ පොටන්සික් ඇටම් 2 කියන ඩ්‍රෝන් එක 2025 රිලීස් වෙච්ච අලුත්ම ඩිවයිස් එකක් ඒක යවන්න පුළුවන් අපිට කිලෝමීටර් 10ක් යවන්න පුළුවන් ඒ වගේම ග්‍රෑම් 249ක් බරයි 8K ෆොටෝ අපිට ෂූට් කරන්න පුළුවන් ඒ වගේම HDR වීඩියෝ 4K අපිට ගන්න පුළුවන් ඒ වගේම AI හරහා අපිට සුපර් නයිට් ටෙක්නොලොජි එක අපිට ලස්සනට ඒකේ අවිල්ලා තියෙනවා ඒ වගේම AI විෂුවල් ට්‍රැකින් ඒ වගේම ඩිජිටල් සූමින් 4ක් දක්වා මේක තියෙනවා ඉතින් ඒ වගේ ගොඩක් ලොකු ෆියචර්ස් තියෙනවා ඉතින් අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු අපි ඉක්මනින්ම මේක අපි බලමු මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා ඒ වගේම අපිට ඒක අන්බොක්ස් කරනකොටම අපිට හම්බෙනවා ස්ටිකර් සෙට් එකක් අපිට හම්බෙනවා පොටන්සික් ඇටම් 2 එකේ මේ වගේ ඩ්‍රෝන් එකේ ස්ටිකර් අපිට වාහනේ හෝ යතුරු පෙදිය අපිට අලෝ ගන්න හැකියාව තියෙනවා ඒ වගේම හොඳ ලස්සන ප්‍රොටෙක්ෂන් විදියට මේක ඇවිල්ලා තියෙනවා වව් මේ තියෙන්නේ මේක ඇවිල්ලා තියෙන සෙට් එක මම ගත්තේ ස්ටෑන්ඩඩ් පොටන්සික් ඇටම් කියන ස්ටෑන්ඩඩ් ආපු සෙට් එක තමයි මම ගත්තේ මෙන්න තියෙන යුනිට් එක ඒක දිහා බලනකොටම ඇත්තටම මාරම ලුක් එකක් තියෙනවා ඩ්‍රෝන් එකේ ඉතින් ඒ වගේම මේක තමයි අපිට හම්බෙන රිමෝට් එක මේක සාමාන්‍යයෙන් ග්‍රෑම් 250 300ක් අතර වගේ ලොකු බරක් තියෙනවා මේ රිමෝට් එක හොඳට අතට හොඳ කම්ෆර්ටබල් විදිහට තියෙන අපිට පැකින් එක කඩන්න ඉස්සෙල්ලාම අපිට තේරෙනවා ඉතින් අපි ඒකත් උහම පැත්තකින් තියාගමු මෙන්න අනිත් ටික මේක අපිට අවශ්‍ය කරන charge කරන්න පුළුවන් charging cable වගේම remote එක හරහා අපිට සම්බන්ධ කරගන්න type C වගේම lighting port එකක් එක්ක wire අපිට හම්බෙනවා මේක ASCII නම් වෙන මොකුත් නැහැ අපිට standard kit එකේදී හම්බෙන්නේ මෙන්න මේ මෙතන තියෙන මේ ටික තමයි remote එක ඒ වගේම අපිට අමතර හම්බෙනවා ස්ක්‍රූ ටික හම්බෙනවා ඒ වගේම අපිට අවශ්‍ය කරන ඩ්‍රෝන් එකට අවශ්‍ය කරන charging wire ටික ඒ වගේ ඒවා ටික තමයි හම්බෙන්නේ ස්ටෑන්ඩඩ් පැක් එකට මේකේ එනවා කොම්බෝ පැක් එකක් කොම්බෝ පැක් එකේ නම් බැටරි ඒ වගේම බෑග් එක ඒ බඩු සෙට් එකම අපිට හම්බෙනවා ඒ වගේම තමයි මේකට එන්නේ Sony CMOS sensor එකක් හම්බෙන්නේ ඔයාලා අපි කවුරුත් දන්නවා Sony කිව්වහම වීඩියෝ ක්වොලිටි අතින් අංක 1ටම තියෙන සමාගමක් තමයි Sony සමාගම තමයි මේකට කැමරා එක මේකට නිෂ්පාදනය කරන්නේ ඒ වගේම හොඳ gimbal එක ප්‍රොටෙක්ටර් එකක් එහෙම ඇවිල්ලා තියෙනවා මේකට ඉතින් ඕක තමයි විස්තර ඉතින් ලොකුවට නැහැ ඉතින් ඉදිරියට අපි ට්‍රැවල් කරනකොට ඔයාලට මේකේ ක්වොලිටි එක එහෙම බලා ගන්න පුළුවන් මම මේ වීඩියෝ එකේම දානවා මම මේකෙන් ගත්තු පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේම ස්කිප් කරන්න තු ඉන්න ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මතක් කරලා subscribe කරලා එකතු වෙන්න මම ගොඩක් දේවල් traveling hiking ඒ වගේම wild වගේ දේවල් ඒ වගේම ඔය items වගේ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන items වගේ unboxing කරන වීඩියෝ වගේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ journey with Nido YouTube channel එකේ ඒ වගේම යාළුවනේ මම බලාපොරොත්තු වුණ ෆියචර්ස් මම බලාපොරොත්තු වුණ කැමරා ක්වොලිටි එක ඒ වගේම මම බලාපොරොත්තු වුණ හැම දෙයක්ම මේ ඩ්‍රෝන් එකේ තියෙනවා මම සාමාන්‍යයෙන් ගොඩක් දුර ලංකාවේ ඉහළ සන්නාමයන් තියෙනවා නමුත් ඒ සන්නාමයන් සහිත එක්ක බලනකොට එකට කරට කර තියෙන බ්‍රෑන්ඩ් එකක් තමයි පොටන්සික් ඇටම් 2 කියන 2025 ආපු අලුත්ම ඩිවයිස් එක තමයි
මම අරගත්තේ ඉතින් මේක තමයි ලංකාවට ආව ස්ටෑන්ඩඩ් පැක් එක විතරයි දැන් ලංකාවට ඇවිල්ලා තියෙන්නේ කොම්බෝ පැක් එක තාම ඇවිල්ලා නැහැ ඉතින් ආපු පළවෙනි වතාවටම පළවෙනි එකම මම අරගත්තා ඉතින් යාළුවනේ ඔයාලට පුළුවන් මෙතනින් එහාට මේකේ වීඩියෝ කොහමද කියලා ඔයාලටම කියන්න පුළුවන් කොහොමද කියලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා එහෙනම් ඔයාලට සුබ දවසක් වීඩියෝ එක රැඳිලා ඉන්න මම මේකෙන් ගත්තු වීඩියෝ ෂොට් වගේක් ඔයාලට බලන්න පුළුවන් මම නිලංක